හායි කොහොමද? එන්න මාත් එක්ක හෙයා ඔයිල් එකක් හදන්න. එන්නකො මාත් එක්ක යන්න. මම මේකට මේන් ඉන්ග්‍රීඩියන්ට්ස් එක විදියට පාවිච්චි කරන්නේ නිල් ලවරිය කොළ. ඇත්තටම නිල් ලවරිය වල ගොඩාක් ඖෂධීය වටිනාකමක් තියෙනවා. නිල් ලවරිය වල තියෙන පෝෂණීය වටිනාකම ස්කැල්ප් එකට ගිහිල්ලා හෙයා රූට්ස් වර්ධනය කරන අපේ හිස කෙස් වර්ධනය කරන්න උදව් වෙනවා වගේම කොණ්ඩේ වැවෙන්න ඒ වගේම අපේ හිසේ හිස් කබලේ තෙතමනය තියාගන්නත් උදව් වෙනවා. අපි බලමු අද කොහොමද කියලා ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන ගෙදරදීම හින්දගත්ත තෙල් එකක් හදාගන්නේ කොහොමද කියලා. මං හිතනවා මේ අමුද්‍රව්‍ය ඔයාලටත් හොයාගන්න පුළුවන් වෙයි කියලා. ඊළඟට අපි දෙළුම් කොළ ගමු. දෙළුම් කොළ ගන්නකොට සත්තු කාපු නැති කොළ තෝරලා බේරලා ගන්න. මොකද අපි ඒක ගොඩක් වැදගත් වෙනවා අපේ තෙල් එක හදනකොට. ඒ වගේම අපි ඊළඟට ගමු කොහොඹ කොළ. කොහොඹ කොළත් මං කලින් කිව්වා වගේ ඇත්තටම හිස කෙස් වර්ධනයට වැදගත් වෙන ගොඩාක් හොඳ ඖෂධීය ගුණ තියෙන කොළ වර්ගයක්. ඒකත් අපි බලලා හරි පරිස්සමට කඩා ගන්නවා. හරි ඊළඟට අපි යමු මොනවාද මේ කඩන්නේ? කරපිංචා. අපේ අම්මලා ආච්චි අම්මලා අපිට තෙල් එකක් හින්දලා දෙනකොට අනිවාර්යෙන්ම දාන දෙයක් තමයි කරපිංචා. කරපිංචා වලත් කොණ්ඩේ වැටීම අඩු කරන පෝෂ්‍ය පදාර්ථ අඩංගු වෙනවා. බලමු මොනවාද මං එකතු කරගත්තේ කියලා. මුලින්ම නිල් ලවරිය, රතු ලූණු, දෙළුම් කොළ, නෙල්ලි කුඩු, කෝමාරිකා, කළුදුරු, කරපිංචා, පොකුරු වද, උළුහාල්, කොහොඹ, පේරකොළ. හරි අපි යමු කොහොමද මේක හදාගන්නේ කියලා බලන්න. මුලින්ම ඔයාලා මම විස්තර කරනවා වගේ ගෙදර හදාගත්ත හින්දගත්ත තෙල් එකක් පාවිච්චි කරන්න එක වඩාත් හොඳයි. මැටි භාජනයක් ලිපේ තියලා ඊට පස්සේ අපි තෙල් ටික වක් කරගමු මුලින්ම ඔය පේන විදියට. ඊට පස්සේ අපි හොයාගත්ත නැත්නම් අපි එකතු කරගත්ත අමුද්‍රව්‍ය ටිකෙන් ටික හරි පරිස්සමට එකතු කරගන්න. ඔයාලට පේනවා ඇති මම රතු ලූණු වගේම නෙල්ලි කුඩුත් අරගෙන තියෙනවා. ඇත්තටම රතු ලූණු වලට පුළුවන් කොණ්ඩේ මූලය ශක්තිමත් කරන්න. ඒ වගේම රතු ලූණු වල තියෙන සල්ෆර් කොණ්ඩේ වැවීම උත්තේජනය කරන. ඒ වගේම නෙල්ලි කුඩු වල අධික ලෙස විටමින් C අඩංගු වෙනවා. කොණ්ඩේ වර්ධනය වේගවත් කරන්න වැදගත් වෙන. ඒ වගේම පොකුරු වදත් ගන්න කළු හිසකෙස් අපිට වවා ගන්න පුළුවන් පෝෂ්‍ය පදාර්ථ තියෙනවා. මෙන්න මේ වගේ සියලුම දේවල් හරි පරිස්සමට දාලා අඩු ගින්දරේ රත් කරගන්න ඕනේ. හරියට පරිස්සම් වෙන්න. මොකද තෙල් එක ඕනට වඩා රත් වුණොත් අපිට මේකේ තියෙන ඖෂධීය වටිනාකම ගන්න වෙන්නේ නැහැ. ඔයාලට පේනවා ඇති මං හරි පරිස්සමෙන් කලවම් කර කර තමයි මේ තෙල් එක හදාගන්නේ. ගොඩාක් ගින්දර අඩු කරලා. මොකද තෙල් එක කළු පාලට හැරෙන්න දෙන්න එපා. ඔයාලට දැන් බලාගන්න පුළුවන් ටික ටික පෙන බබුලු දදා කොළවල තියෙන පාට වෙනස් වෙනවා වගේම තෙල් එක ටිකක් පෙන දානවා. ඔයාලට පේනවා මේ මට්ටමේ තියෙනකොට අපි ලිපෙන් බා ගන්න ඕනේ ඇත්තටම. මොකද මීට වඩා එහා ගින්දර වැඩි වුණොත් හරි මීට වඩා වෙලා තියාගත්තොත් හරි අපි බලාපොරොත්තු වෙන තෙල් එක අපිට අවසානයේ හින්ද ගන්න බැරි වෙනවා. මේ මට්ටමේදී ඔයාලා තෙල් එක හින්ද ගන්න ලෑස්ති වෙන්න. දැන් මම ලෑස්ති වෙන්නේ උළුහාල් සහ කළුදුරු අවසානට එකතු කරන්න. මොකද තෙල් එක ඕනෑමට වඩා රත් වෙලා තියෙන වෙලාවක උළුහාලුයි කළුදුරුයි දැම්මොත් ඒ වගේ වටිනාකම අඩු වෙලා යනවා අපිට. අන්න ඒක නිසා අපි මේ තෙල් එකට අවසානයේ අන්තිමේදී තමයි කළුදුරු සහ උළුහාල් එකතු කරගන්නේ. මුලින්ම තවත් ගින්දර ඇවිලෙන්න කලින් ලිපේ දාර චුට්ටක් එහාට මෙහාට කරලා ඊට පස්සේ හොඳින් තෙල් එක කලවම් කරලා අපි මේ කළුදුරු සහ උළුහාල් එකතු කරගමු. හරි පරිස්සමෙන් එකතු කරගන්න. මොකද මම හැමතිස්සෙම මේ දේවල් කියන්නේ අපි තෙල් එකක් හදන්නේ. ඒ කියන්නේ ගින්දරත් එක්ක වැඩ කරන්නේ. ඒ නිසා හැමතිස්සෙම පරිස්සම් වෙන්න ඕනේ. ඊට පස්සේ හොඳට කලවම් කරගන්න. මම මේ කලවම් කරගන්න වෙලාවෙදිත් තෙල් එක ටිකක් රස්නේ තියෙනවා. ඊට පස්සේ අපි තෙල් එක හිමීට වීදුරු බෝතලයකට පෙරා ගමු. වතුර නැති වීදුරු බෝතලයකට, ඒ කියන්නේ සෝදලා වේලගත්ත වීදුරු බෝතලයකට පෙරා ගමු. මේ අවසානයේ ඔයාලා දකින්නේ තෙල් එකේ අවසානයේ බලන්න පුළුවන් පාට. නිල් ලවරිය පාවිච්චි කරපු නිසා තෙල් එක ලා නිල් පාටක් තියෙන්නේ. මේක තෙල් එක අවසානයේ පෙරා ගත්තට පස්සේ ඔයාලට පේන විදිය අපි බලමු. ඔයාලට පැහැදිලි නැතුව ඇති. බලන්නකෝ කොච්චර ලස්සනද කියලා. ඒකේ පාට ලා නිලක් තියෙන්නේ. මං කියනකොට ඔයාලත් උත්සාහ කරලා බලන්න. ඇත්තටම කොණ්ඩේට ගොඩාක් හොඳයි. ස්වභාවික අමුද්‍රව්‍ය විතරක් පාවිච්චි කරන නිසා බය වෙන්න නම් කිසිම හේතුවක් නැහැ. ඉතින් එහෙනම් අදට මෙච්චරයි. තවත් වීඩියෝ එකකින් අපි ඊළඟ දවසේ හම්බෙමු. බයි බයි.